එකම එක ධාතුන් වහන්සේකට එක සක්වලක් වඳිනවා. ඉරෙන් හඳෙන් ආලෝකමත් වෙන මුළු සක්වලකම දෙවියන් බඹුන් එක ධාතුන් වහන්සේ නමකට වඳිනවා. මුළු සක්වලක්. අපේ රටට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑය වැඩි. පැහැදිලිද මම කියන්නේ? මේ ස්වර්ණමාලි සෑ රජුන්ට මේ කරන වන්දනාව සුළුපටු නෑ. ඒක මහා සිරියක්. ඔයාලා දන්නේ නැති වුණාට ඔයාලා පින විසින් කැඳවනවා. පින විසින් අස්සවනවා. පින විසින් ඇහැට පෙන්නනවා. ඔයාලා දන්නේ නැති වුණාට. සමහර පව්කම් වලට සංසාරේ කර්ම විසින් කැඳවන්නේ. කැඳවල අපිවත් දන්නේ නැතුන් අපිට පව් රැස් වෙන්නේ. ඒ පාපේ විසින් ඔබව කැඳවන පැති. මේ ස්වර්ණමාලි මහසෑය කියන්නේ ඔබ පාපයෙන් කැඳවන තැනක් නෙවෙයි. පිනෙන් කැඳවන තැනක්. සමහර අයට සෑයට වඳින්න එන්න හිතිච්චවත් නැති මිනිස්සු ලංකාවේ ඉන්නවා. මම ගමක් ගානේ යන හාමුදුරුවෝ නමක්. ඈත ගම්මාන තියෙනවා. අනුරාධපුරේ ඇවිල්ලා නැහැ. අවුරුදු 60 70 අම්මලා ඉන්නවා. පව් මේ මිනිස්සු. ගමෙන් එළියට ගිහිල්ලා නැහැ. පව් මේ මිනිස්සු. තුන් ලෝකේම බුදු සිරුර මැවිලා තියෙන වෙන තැනක් නැහැ. මේ උතුම් ස්වර්ණමාලි මහසෑය. ඒකනේ කියන්නේ සයින්සු යස්මින් කියලා ගාථාවේ තියෙන්නේ නිම්මාය රන් සුජ්ජල බුද්ධ රූපං කියලා. බුදු රූපය මැවිලා තියෙනවා ස්වර්ණමාලි සෑයගෙන. ඒක අනිත් අයට දකින්න බෑ. ඒ හිතකින් උතුම්ව වඩන ලද හිතකින් පුළුවන්. එහෙම නැත්නම් සමහර අයට තියෙනවා යම්කිසි දේවාකර්ෂණ මනසට තියෙනවා. ඒ ආකර්ෂණේ ලබලා දෙන දෙවියාට විනිවිද දකින්න පුළුවන්. ඒ වගේ එකක් මිනිස්සෙකුට වැටුණාට පස්සේ මිනිසුන්ට සමහර අයට වරන් ශක්තිය කියන්නේ. ඒ වගේ හැමෝටම බෑ. ඒ අයට සමහර වෙලාවට පොඩි ආලෝකයක් සෑගැබ ඇතුලෙන් දකින්න පුළුවන්. හැබැයි ඒක එයාගේ පුණ්‍ය ශක්තියකටත් වඩා ඒක වෙනම පැත්තක්. හැබැයි තමන්ගේ මනස දියුණු කරලා දකිනවා නම් ඒක දියුණු කරපු මනසකින් දකින දෙයක්. දෙවිවරු නිරන්තරයෙන් දකිනවා පින් ඇති දෙවිවරු. පින් නැති අයට දාගැබ පෙනෙන්නේ නැහැ. දාගැබ පෙනෙන්නේ නැහැ. මට අවුරුදු 17ක විතර ළමෙන් ගැන තාත්තා පැමිණිලි කළා පන්සල් යන්නේ නැහැ. පන්සලට යන්න හරි අකමැතියි කියලා. මං කව ගෙන්නගෙන එන්න කියලා. ඒ පුතා ආවා. මං කව පුතේ මොකෝ මේ පන්සල් යන්න එහෙම කැමති නැහැ කියන්නේ. එයා වටපිට බලනවා. මං කව තාත්තා යන්නකෝ. ඊට පස්සේ මං ඇහුවා ඇයි මොකද කොල්ලා කියලා. ස්වාමීන් වහන්සේ මං කොහොමද යන්නේ කියලා ඇහුවා පන්සලකට. සෑය දිහා බලනකොට මිනිස්සු වඳින චෛත්‍යය මට පේන්නේ පස් ගුඩක් වගේ කියලා. ඊළඟට බෝධිය කියලා මිනිස්සු වඳින්නේ මට පේන්නේ අතු කපලා දාපු ගහක් වගේ කිව්වා. ස්වාමීන් වහන්සේලා මේ මනුස්ස රූපේ මට පේන්නේ නැහැ කිව්වා. මම ඒක අපේ තාත්තලාටවත් කියලා නැහැ කිව්වා. ඒක මට විකාර දේවල් පේනවා කිව්වා. ඒ නිසා මට යන්න බයයි කිව්වා. ඔයාලා දන්නේ නැති උනාට මේ මනුස්ස ලෝකෙම ඉන්නවා ඇත්තටම සෑයක් දැකපු නැති මිනිස්සු. බෝධියක් දැකපු නැති මිනිස්සු. ඒ කාරණා දෙකක්. එක්ක කර්ම විපාකය. එක්ක එයාගේ හිතට එයාගේ ඉන්න ඉෂ්ට දේවතාවා මනුස්ස ලෝකෙකින් තුනුරුවන්ට ගරහපු කෙනෙක්. තුනුරුවන්ට ගරහලා සෑය බෝධියට ගරහපු අයට භූත ප්‍රීත ලෝකෙක ඉපදුනත් චෛත්‍ය පේන්නේ නැතුව යනවා. ඒකයි සමහර අයට ධාතුන් වහන්සේලා පේන්නේ. ඔය මිනිස්සු ඔය ධාතු වන්දනාවේ ගියා කිව්වට ඕකෙන් අපි කියමු 1000ක් වැන්දොත් 5 දෙනෙක්වත් ඉන්නවා හරියට දැකපු නැති අය. කියන්න ලැජ්ජාවට අපිත් වැන්දා කියාගෙන එනවා එහෙම පේන්නේ නැහැ. එහෙමයි. කරන්න දෙයක් නැහැ. මේ සෑයක් ළඟට ඇවිල්ලා වඳිනවා කියන එකත් පුණ්‍ය විපාකයක්.
බණක් අහනවා කියන එක පුණ්‍ය විපාකයක් ඒක. හැමෝටම ලැබෙන්නේ නැහැ ඒක. ඒ නිසා මේ තුන් ලෝකේටම අසද්දෘස මහසෑය. අපේ මේ ලංකාව මෙහෙමවත් බේරිලා තියෙන මහසෑය මහ බෝධි පිහිටට. මේක කලින් යක්ෂ දීපයක්. ඒක භාග්‍යතුන් වහන්සේගේ අදිස්ථානෙන් ධර්මද්වීපයක් බවට පත් වුණේ.